සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම කියනවා. මේ 7 වසරේ ඇත්තටම ටීචර් ගොඩක් හොඳ ටීචර් කෙනෙක්. ඇත්තටම මම නැටුම් කරන්න ආස නැහැ. ටීචර් යට පොඩ්ඩක් තමයි ආස හිතුනේ. ඇත්තටම ටීචර් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් අද යන්නේ එකට දුක. ගුරුවරියා බුද්ධි ඇකඩමිය සාමාන්‍යයෙන් ගුරුවරු ගන්නෙ නෑ වැඩ කරන්නේ නැති. වැඩ කරන විනය තියෙන කැපවෙන ගුරුවරු තමයි අපේ ආයතනයේ ඉන්නේ. ඒක ඔයා දන්නවා ඔයාගේ ඉස්කෝලේ කොරණ බාලිකාවේ ඉන්න ආදරණීයම ගුරුවරිය තමයි ශශිකලා මිස්. ඒක ඕගොල්ලෝ පිළිගන්න ඕනේ. එතකොට බුද්ධේ වැඩ කරපු දවසේ ඉඳන්ම මම කවදාකවත් ඇවිල්ලා බලලා නැහැ. වැඩ කරනවද නැත්නම් මොනවද කරන්න කියලා. ඇයි විශ්වාසය වැඩ කරලා තියෙනවා, බලපොරුද්ද තියෙනවා, ඉස්කෝලේ වැඩ කරලා තියෙනවා, ඕනම වැඩ කරලා පෙර සූදානමක් තියෙනවා. නැටුම් විතරක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයකට පෙර සූදානමක් ඇතුව සැලසුමක් ඇතුව වැඩ කරන්න පුළුවන් ගුරුවරියක් එක්ක තමයි පුතේ ඔය වැඩ කරන්නේ. දැන් අපි අම්මා තාත්තා සන්තෝෂ වෙන්න ඕනේ. මොකද නැටුම් විතරක් නෙමෙයි මම හැමදාම සමුදා හැන්දෑවට අඟහරුවාදා උදේට මට එන්න බැරි වුණාට මම බලන්නේ මිස්ගේ පේජ් එක. බුද්ධි ඇකඩමියේ කොහොමද නැටුම ගියේ? කවුද ඒක බලලා තියෙන්නේ? මට ඉතින් ගුරුවරු කෝල් කරනවා. ඒ වගේම අම්මලා තාත්තලා කෝල් කරනවා. මිස්ගේ ක්ලාස් එක සමුදා පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න බැරිද? අපිට එන්න පුළුවන් විදියක් හදලා දෙන්න බැරිද? වෙන ක්ලාස් එකක් දාලා දෙන්න බැරිද? ඇයි ඒ ලස්සනට ඔයාලත් එක්ක නටන නිසා. මිස් වගේම නටන්න පුළුවන් දරුවෝ වෙන්න හිටියා. බුද්ධි ඇකඩමියේ හොඳම ගුරුවරියා. මට විනය බලන්න ඕන කමක් තිබ්බේ නෑ. ඇය අනිවාර්යෙන්ම පොඩි ක්‍රියාත්මක වෙලා එක කරා ගියා. දරුවෝ ගැන සෙව්වා. ඒ වගේම ඔයාගේ නර්තනය ගැන අඩුපාඩු සෙව්වා. අඩුපාඩු හදලා දුන්නා. ඉදිරියට ගේන්න උත්සාහ කරා. මම හිතන්නේ ඔයා විශේෂ ආස කළා. ඒ නිසා ඔයාට ඉදිරි ගමනක් තියෙනවා පුතේ. මිසිකියක් නැද. මිසින්න දැන කිදන් ඔයාගේ WhatsApp group එක ක්‍රියේට් කරයි. අනිවාර්යෙන් ඉදිරියක් තියෙනවා. ඕනම දෙයක් අහන්න පුළුවන්, ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. ඇය ඉස්කෝලේ ආදරණීය ගුරුවරිය. ඒක ඔයා පිළිගන්න ඕනේ. එසා අපි ඒ දෙමෝපි වෙනුවෙන් අපේ දරුවන්ගේ දෙමෝපි වෙනුවෙන් ඇය සමුගතනවා. ඇයගේ අනාගතය ඉදිරියේ සාර්ථකව වෙන්න. ඒ වගේ දරුවෙක් ඉන්නකොට දරුවන්ට වැඩ කරනකොට කැප්කිරීම කරනකොට ඒ සාර්ථකත්වය ඉදිරියේ පේන්න තියෙනවා. ඒකත් ඔයාලට දේවල් ලැබෙනවා මේ විශ්වයෙන් ලැබෙන්නේ. ඔයා වගේ දරුවන්ට වැඩ කරනකොට විශේෂයෙන් කැපලා දරුවන්ට වැඩ කරනකොට සතිකලා මිස්ටර් එක විශ්වයෙන් ඉදිරියේදී ඒ ලැබෙන අනාගතයේ දීප්තිමත් වෙන්න වාසනාවන්ත වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.